බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බාහිරින් සිවුරක් දරා සිටීම පමණක් වැදගත් නොවන බවයි. ඇත්තටම සිවුරක් දරා ගැනීමට හෝ උතුම් සසුනක නාමයක් දරා ගැනීමට සුදුසු වෙන්නේ කෙලෙස් පිළිබඳ අවබෝධයකින් යුතුව මනාව පිහිටි දමනයෙන් හා සත්‍යයෙන් යුක්ත කෙනාමයි. මේක හාමුදුරුවරුන්ට විතරක් නෙවෙයි. ගිහි ඔබටත් පොදුයි. අපි අපේ ජීවිතේ මොන ඇඳුම ඇන්දත් මොන තනතුර දැරුවත් අපේ ඇතුළාන්තය පිරිසිදු නැත්නම් අපි දරා ඉන්න ඒ වෙස්මුහුණු හෝ ඇඳුම් පැළඳුම් වලින් වැඩක් නැහැ. අද කාලේ සමාජයක හාමුදුරුවරුන් ගැන කතා කරනකොට අපි අමතක කරන්න හොඳ නැහැ හාමුදුරුවෝ කියන්නේ සසුනේ උරුමකාරයෝ කියලා. ඒ උරුමය රැකගන්න නම් ඒ ගුණධර්ම ඇතුලේ තියෙන්න ඕන. ඒ වගේම ගිහියොත් ඒ ගුණධර්ම ජීවිතවලට එකතු කරගන්න ඕන. එතකොටයි රටක් විදිහට මේ පිරිහෙන සමාජය ආයේ හරි මගට ගන්න පුළුවන් වෙන්නේ.